ඔයාට කවදා හරි දැනිලා තියෙනවද? ඔයාගේ ජීවිතේ නිමක් නැති අඳුරු චක්‍රයක එම නැත්නම් උගුලක හිර වෙලා කියලා. මුලින්ම අපි කාටරි ගොඩක් හොඳ වෙනවා. අපි අපේ උපරිමයෙන් යනට සලකනවා. හැබැයි අන්තිමේදී ඒ අපේ හොඳකම දුර්වලකමක් විදිහට දැකලා අපිට රිද්දලා දාලා යනවා. අන්නේ වේදනාව දරා ගන්න බැරුව අපි අපේ මනස ඇතුලේ කතාවක්ම වා ගන්නවා. ඒ තමයි මම හොඳ වුණා වැඩි. ඒකයි මට මෙහෙම වුනේ. දැන් හොඳටම ඇති. මම ඊට පස්සේ කාටවත් අනුකම්පා කරන්නේ නැහැ. මම නරක කෙනෙක් වෙනවා. අන්න ඒ වගේ අපි අපේ හිත ගල් කරගන්නවා. හැබැයි කවදරි තප්පරයක නැවතිලා හිතලා බැලුවද ඔය පය දෙන කොච්චර භයානක ආඝාතයකටද කියලා. ඒ සමාජයේ හැමෝම වගේ කියන ජනප්‍රිය කතාවක් තියෙනවා. කවුරු හරි රිද්දනවා නම් එයාලා වාත් අහරින්න ඈත් වෙන්න. අහන්නරිම ලේසි. ඒත් ඔයාට රිද්දන්නේ පාර යන නාදුන කෙනෙක් නෙවෙයි නම් ඒ රිද්දන්නේ ඔයාගේ අම්මා තාත්තා, ඔයාගේ සහෝදර සහෝදරියෝ, එහෙම නැත්නම් ඔයාගේ ජීවිත කාලයෙන් භාගයක් හිටපු ඔයාගේ සහකරුවෙ මොකක් හරි ප්‍රශ්න නිසා වෙනස් වෙලා නම් ඔයා කොහොමද එයාලා වතැරලා දාන්නේ? ලේ වලින් බෙදුණු ආත්මයෙන් බෙදුණු ඔයාගේ ජීවිතේ දිගු කාලීනව හිටපු පාර්ශවයන් එමෙ එකපාරට හිතුණු සැනින් කපලා දාන්න බෑ. එතකොට මොකද්ද වෙන්නේ? ඒ සමීපතමියන් අතින් අපිට දිගින් දිගටම රිදෙනකොට අපි ඒ වේදනාව දරා ගන්න බැරුව අර පරණ තීරණයටම එනවා. දැන් මම හොඳටම හොඳ වුණා ඇති. මම දැන් නරක වෙනවා. හැබැයි ඔය නරක වෙලා පිටගන්නේ තරුණකම පිට වෙන්නේ කාටද? ඔයාට රිද්දපු අයට නෙවෙයි. මේ වේදනාව පිට වෙන්නේ ඊළඟට ඔයාට මුණ ගැහෙන, ඔයාට ආදරය කරන්න හදන අහිංසක මිනිස්සෙක් පිටින්. ඒ මිනිස්සයාට රිද්දනවා. දැන් මේ මිනිස්සයාගේ ජීවිතේ විනාශ කරපු දුෂ්ටයා කවුද? ඒ ඔයා. එතකොට අර අලුත් කෙනා වින්දිතය වෙනවා, ඔයා පීඩකයා වෙනවා. හැබැයි මොහොතකට හිතන්න. ඔය ඇත්තටම නරකද? නැහැ. ඔයා කරන වැඩ දරා ගන්න බැරි වුණේ වේදනාව තවත් කෙනෙක්ගේකට විසි කරන එක විතරයි. අර උපාසාත්මක කතාවකුත් තියෙන්නේ. පිස්සව අපිට පිස්සෙක්, පිස්සට අපිව පිස්සෙක්. මේක වේදනාව එකිනෙක අතර හුවමාරු වෙන නිමක් නැති ක්‍රූරත්වයේ දාමයක්. ඊට පස්සේ පසුතැවෙනවා, ආයෙත් හොඳ වෙනවා, ආයෙත් කවුරු හරි විතර රිද්දනවා, ආයෙත් ඔයා නරක වෙනවා. ඇයි අපි මේ විසම චක්‍රයේ මෙහෙම හිර වෙන්නේ? මේක ප්‍රධාන හේතුව තමයි අනවශ්‍ය හොඳක් රංගපාන එක සහ අපිට පැහැදිලි සීමාවක් නැතිකම. ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නේ හැමෝටම ඔළුව නමාගෙන තමන්ගේ සීමාවන් ඔක්කොම බෙදගෙන අනිත් අය වෙනුවෙන් පෑගෙන එක තමයි කරුණාව කියලා. නැහැ. පැහැදිලි සීමාවක් නැතිකම කියන්නේ කරුණාව නෙවෙයි, ඒක ඔයාගේ දුර්වලකම. අනිත් අයට රිදේ කියලා බය, සමාජයෙන් කැපිලියයි කියලා තියෙන බය නිසා ඔයාලා කෘතිම හොඳක් සමාජයට රඟපානවා. අනිත් මිනිස්සු ඔයාගේ සීමාවන් කඩාගෙන ඇවිල්ලා රිද්දනකොට ඔයාට ඒක ඉවසන් ඉන්න වෙනවා. ඒ මිනිස්සු ඔයාව කපලා වැඩ කරද්දී ඔයා ඒක ඉවසගෙන ඉන්නවා. අන්තිමේදී අර විදියට මානසිකව තුවාල වෙලා ඒ වේදනාව තරහා ගන්න බැරුව පුපුරන්නේ ඔයාම තමයි. හිතන්න, හාවේ කැලේ කොලකක අහිංසකව ඉන්නවා. අපි ඒ හාවට ශක්තිමත් කියනවද? අපි ඒ හාවට කරුණාවන්තයි කියනවද? නෑ. හාව කොලකන්නේ හාව අහිංසක වෙලා ඉන්නේ ඌ කරුණාවන්ත නිසා නෙවෙයි. ඌට වෙන සතෙක්ව දඩයන් කරන්න පීඩීමක් නැති නිසා, සාචයෙන්ම දුර්වල නිසා. ඌට වෙන විකල්පයක් නැහැ. අද සමාජයේ ගොඩක් හොඳයි කියන මිනිස්සු අර හාව වගේ. එයාලට අනිත් අයට රිද්දන්න තරම් හයියක්, ශක්තියක්, පෞරුෂයක් නැති නිසා සමාජයේ අහිංසක වෙලා පෑගෙනවා. ඒක කරුණාව නෙවෙයි, ඒක අසරණකම. හැබැයි ඔය ඉස්සෙල්ලාම ඔයාගෙන එක දෙයක් තේරුම් ගන්න ඕනේ. ඒ තමයි ඔයා හාවෙක්ද එහෙම නැත්නම් සිංහයෙක්ද කියන එක. සිංහයට පුළුවන් ඕනම සතෙක්ව හිතුන සැනින් ඉරාගෙන කන්න. ඕටේ දරුණු හැකියාවේ අසීමිත බලය උපරිමයෙන්ම පීඩලා තියෙනවා. අනේ රිද්දන්න පුළුවන්කමේ භයානක ශක්තිය තියාගෙනත් කවුරු හරි තමන්ට රිද්දන්න යනකොට කලබල වෙන්නේ නැතුව නියඬ උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි සැබෑ කරුණාව. ඒක තමයි සැබෑම ශක්තිය. කවුරුහරියට රිද්දන්නාම ඔයා දරුණු වෙලා කෑ ගහලා අනිත් අයට පහර දීලා ඔයාගේ මුර්ගයා එළියට දානවා නම් ඔයත් අර බය වෙලා දඟලන හාවෙක්ගේ තත්වයටම තමයි වැටෙන්නේ. හැබැයි ඔයා දන්නවා නම් ඔයාගේ ඇතුලේ කොච්චර බලයක් තියෙනවද කියලා ඔයාට රිද්දන කෙනා දිහා බලලා ඊටම සංසුන් ඔයාට hina වෙන්න පුළුවන්. මොකද ඔයා දන්නව විනාශ කරන්න හැකියාව තිබුණත් ඔයා ඒ මට්ටමට වැටෙන්නේ නැහැ කියලා. මේ වීඩියෝ එක බලන ආදරණීය ඔයාලගේ මම එකම එක ඉල්ලීමක් කරන්න මම මේ වෙන මාන්සිය වෙනුවෙන්. ඕගොල්ලෝ මේ මන් දාන නීතිය අදින්දලා පිළිපදින්න ඕනේ. නීතිය තමයි අනිත් අයට ආදරය කරන්න, හැබැයි එකෙන් තමන්ට රිද්ද ගන්නේ නැතුව. ඒ වගේම තමන්ට ආදරය කරන්න, හැබැයි එකෙන් අනිත් අයට රිද්දන්නේ නැතුව. ඉතිහාසය පුරාවටම ආධ්‍යාත්මයෙන් උසස්ම තලයට ගිය සෑම මිනිස්සෙම අතිශයින්ම කරුණාවන්තයි. ඇයි ඒ? එයාලා දුර්වල නිසාද? නැහැ. ඔවුන් අවබෝධ කරගත්තා මිනිස්සුන්ගේ ස්වභාවය. ඔවුන් දන්නවා මේ ලෝකේ කිසිම මිනිස්සෙක් ස්ථිර නැහැ කියලා. අද ඔයාට රිද්දන නරක මිනිස්සයා හැමදාම ඒ විදිහට නරක විදිහටම ඉන්නේ නැහැ. ඒ වගේම අද ඉන්න හොඳ මිනිස්සයා හෙට ඒ විදිහටම හොඳින් ඉදීවි කියලාත් කිසිම සහතිකයක් නැහැ. මිනිස්සු කියන්නේ තත්වය මත වෙනස් වෙන තරංග වගේ සත්ව කොට්ටාශයක්.
ඉතින් මේ වෙනස් වෙන තමන්ගේම වේදනාවන් වලින් පිච්චෙන මිනිස්සු එක්ක අයියෝ වෛර බෙදගන්නේ. ඔවුන් වලට පාර දෙන්න ඔයා එක්ක තියෙන පෞද්ගලික තරහකට වඩා ඔවුන් ඇතුළේ තියෙන යුද්ධය දරා ගන්න බැරුව. ඔයා තේරුම් ගන්න ඕන ලොකුම ඇත්ත මේකයි. කවුරු හරි ඔයාට රිද්දුවම ඔයා ඒකට ප්‍රතිචාරයක් විදියට ඔයත් ඒ වගේම පුද්ගලයෙක් වෙනවා නම් ඔයා කරන්නේ මනුස්සයාගේ දුර්වලකම ඔයාගේ ඇඟට දාගන්න එක. සැබෑ ශක්තිවන්තය කියන්නේ වේදනාවේ දම් බැල පුපුරවා හරින කෙනාට. සැබෑ ශක්තිවන්තයා තමන්ගේ අම්මා තාත්තා සහෝදරයෝ හෝ තමන්ගේම බිරිඳ තමන්ගේම ළමයි අතින් රිදෙනකොට ඒක දිහා බලන්නේ තරහින් නෙවෙයි ගැඹුරු උපේක්ෂාවකින්. ඔවුන් මට රිද්දුවා. හැබැයි මම දන්න ඔවුන් එහෙම කරන්නේ ඔවුන්ගේ ඇතුළේ තියෙන ප්‍රශ්න නිසා කියලා. ඒ නිසා මම මේ වේදනාව අරගෙන ඊළඟට ඉන්න අහිංසකයාට රිද්දන්නේ නැහැ. මම කවදාවත් නරක කෙනෙක් වෙන්නේ නැහැ. අන්න ඒකයි සැබෑම ආත්ම ශක්තිය. ඉතින් අදම තීරණය කරන්න. ඔයා මේ චක්‍රය කරගෙන තවත් එක රෝදයක් වෙනවද නැත්නම් ඒ චක්‍රය නවත්තන තිරින්ගයක් වෙනවද කියලා. තවදුරටත් කෘතිම හොඳක් රංගපාන සීමාවක් නැති පෑගෙන හාවෙක් වෙන්න එපා. අනිත් අය ඔයාට රිද්දනකොට ඒක දරා ගන්න බැරුව අහිංසකයන්ට දරුණු වෙන වින්දිතෙක් වෙන්නත් එපා. ඔයගේ සීමාවන් යකඩ වගේ ශක්තිමත් කරගන්න. වේදනාවේ චක්‍රය එතනින්ම පුපුරවා හරින්න. ඕනෑම කෙනෙක්ට රිද්දන්න පුළුවන් බලය තියාගෙනත් ඒක පාලනය කරන සංසුසිංහෙක් වෙන්න. අන්න ඒ තැනට ගිය දවසටයි ඔයා සැබෑම ශක්තිවන්තයෙක් වෙන්නේ. ඒ වගේම මේ වීඩියෝ එක බලලා නිකන් ඉන්නත් එපා. ඔයාගේ මානසික ශක්තිය ප්‍රගුණ කරන්න අවශ්‍ය කරන අභ්‍යාසයක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි පළවෙනි කමෙන්ට් එකෙන් පින් කරලා හරි පල්ලෙයින් දාලා තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගෙන print out එකක් අරගෙන අදාළ අභ්‍යාසයෙන් නිවැරදිව යෙදෙන්න. ඔයාලටත් පුළුවන් ශක්තිවන්තයෙක් වෙන්න. මම වුණත් තාම 100%ම ශක්තිමත් නැහැ. මම වුණත් උත්සාහ කරනවා දවසින් දවස මම උපනංවා ගන්න. ඉතින් මං එක්ක මේ ගමන ඕගොල්ලොත් එකතු වෙලා යනවා නම් මට ඇත්තටම හරිම සතුටුයි. ඒක නිසා ඕගොල්ලෝ පහලින් මාත් එක්ක ඉන්නවා කියලා දැනෙන්න මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඒක විතරයි මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ. එහෙනම් අදට මම සමු ගන්නවා සුබ දවසක්. මගේ නම දෙනෙත් සඳරුවන්.